යන්න කලින් මට එක දෙයක් කියන්න ඕනේ. හොඳට හිතේ තියාගන්න කියලා කිව්වා. මම ආවොත් නොආවොත් මගේ හොඳ ගීත ටිකක් මං තියලා යනවා. බෞද්ධට මං හොඳ වැඩක් කරලා තියෙනවා. ඒ රටේ උඹලට කිසිම දෙයක් මට තියලා යන්න වත්කමක් නෑ පුතේ. සින්දි කිව්වා මං අවුරුදු 60ක් මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මට වාය ඒගොල්ලෝ මම ඇතුළට පස්සේ හිඟා කඩිද කියලා. ඒකයි මට තියෙන බය. බලන්න පුතේ. ඒක දෙයක් හිතේ තියාගනි. මොනවා තිබුණ උනොත් අන්තිම සිංගල මිනිහ කින්නකම් බල බඩගින් ඉන්නේ නැහැ. ඒක මං තියලා නැත්තේ. ඒක හොඳට හිතේ තියාගනි කියලා කිව්වා. ඉතින් අවුරුද්දක් දෙකක් මං සංගීත ශාස්ත්‍රයට ආවට පස්සේ මට ඒක දැනුණා. මුළු මහත් බෞද්ධ මිනිස්සු ආදර කරට පටන් ගත්තා. මාව අද වෙනකම් මෙතන ජීවත් කරන්නෙත් ඒ ජනතාව කියලා මං ආඩම්බරෙන් කියනවා.